Good morning යාළුවනේ. ඉතින් අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මගේ යාළුවන්ට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව නේද? මම මේ මිත්තනවා ඉතින්. ඉතින් යාළුවනේ අද ඉතින් අරන් ආවේ දවල්ට වෙන වීඩියෝ එකක්. ඉතින් දැන් මම අද දවසේදී මේ කරගත්තු වැඩ චුට්ටක් ඔයාලට එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද අපේ අසනීප පුතා චුට්ටක් අසනීප වෙලා තිබ්බා. එයාට බෙහෙතුත් අරන් ආවා දැන්. ඒ අතරතුරේදී එනකොට මම මේ වගේ පෝච්චි වගේක් දැක්කා. ඉතින් මම කුමාරිකා පැල හිටව ගන්න. ඉතින් මට මේ පෝච්චිය නම් උනේ රුපියල් 75යි. මේ පෝච්චි දෙකටම රුපියල් 200ක් ගත්තා. ඉතින් මම මේව ගත්තේ මේ කුමාරිකා පැල හිටවලා ගේ ඇතුලේ තියන්න ගොඩක් හොඳයි කියලා තියෙනවා ඒ නිසා. එහෙනම් ඉතින් එන්නකෝ අද මම මොනවද උයන්නේ කියලා බලන්න. ඉතින් යාළුවනේ අද මේව තමයි මම හදාගන්න යන්නේ. ඉතින් මට අදත් කොස් කෑල්ලක් හම්බුණා. හොඳ පැහිච්ච කොස් කෑල්ලක්. ඒ වගේම අපි එද්දී මේ හොඳට මේ පැහිච්ච අඹ වගේකුත් ගත්තා. ඒ වගේම මෙතන හාල්. ඉතින් මහත්තයා කඩේ ගියා. ඉතුරු ටික ගේන්න මසුයි පපඩනුයි. ඉතින් මේ ටික තමයි අද මම හදාගන්නේ. බත් උයලා, අඹ කිරට හදලා, කොස් තම්බලා, කුකුල් මස් හදලා ඒව තමයි අද අපේ මෙනු එක. එහෙනම් අපි යමු කෑම උයා ගන්න. ඉතින් යාළුවනේ මම මේ විදිහට හාට් එකක් සෝදලා දැන් මම මේ ලිපට කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ මම අලුතෙන් හදාගත්තු මෙට් ලිපේ තමයි මේ කෑම එක හදාගන්න යන්නේ. එහෙනම් අපි හාට් එක තියාගමු. ඉතින් හරි යාළුවනේ මම ලිපත් පත්තු කරගත්ත මේ විදිහට. එහෙනම් ඉතින් අපි යමු අඹ ටික කපා ගන්න. ඉතින් යාළුවනේ මේ අතරතුරේදී මසුයි පපඩුයි අරන් ආවා. එහෙනම් අපි යමු අඹ ටික කපා ගන්න. ඉතින් යාළුවනේ මේ අඹ ගෙඩි 4ක් ගත්තා. ඉතින් දැන් එකක් දුවට තියන්න ඕන. මොකද දැන් අඹ ඉවපුවාම එයාට අනිවාර්යයෙන්ම එක ගෙඩියක් තියෙන්න ඕන. නැත්තම් එයාට අඬනවා. ඒ නිසා ඉතින් මම මේකෙන් පොඩි ගෙඩියක් අරන් තියෙනවා එයාට. ඉතුරු තුන තමයි මේ උයා ගන්න හදන්නේ. මම මේ විදිහට කපා ගන්නවා. ඉතින් මේ හරිම රසයි. ඉතින් බෑනේ දැන් මේක උයා ගන්න ඕන නිසා මේ විදිහට මම කපා ගන්නවා. ඉතින් මේක නෙමෙයි යාළුවනේ කියන්නේ වෙනම ඇතිලියක් තියෙනවා. කපලා දාන්න තමයි මම මේ ගත්තේ. මේක කපලා තමයි මම සෝදගන්නේ. ඉතින් යාළුවනේ හරි මම ඔක්කොම ටික කපා ගත්තා. දැන් මම මේක හොඳට සෝදගෙන එන්නම්. ඇතිලයකටත් දාලා. ඉතින් යාළුවනේ මම අඹ ටිකත් හොඳට සෝදගෙන ආවා. දැන් මම තුන පහ ටික එකතු කරගන්න තමයි හදන්නේ. තුන පහ ටික එකතු කරලා ඊට පස්සේ පොල් කිරි ටික දානවා. මේ ස්කුළු තේ හැන්දක් විතර. තුන පහ කුඩු මම තේ හැඳ 3ක් දාගත්තා. උළුහල් චුට්ටක්. පහකුඩු චුට්ටක්. කුරුඳු පොතු කරති මුංගු දෙකක් විතර. අන්තිමේට රස පදමට ලුණු ටිකක් එකතු කරනවා. දැන් ඉතින් මේක හොඳට කලවම් කරලා මම යනවා පොල් ගෙඩියක් ලීලි ගහගෙන යන්න. ඊට පස්සේ ඒක ගාලා පොල් කිරි ටික මිරිකලා මේකට දාගන්නවා.
දැන් ඉතින් මේ පේනවනේ යාළුවනේ උයන්න නෙමෙයි මේක නිකන් කන්න හිතෙනවා. අර හොඳට පැයිලා තියෙන නිසා ඉතින් මේ ආසයි කන්න. හරි එහෙනම් ඉතින් මම මේක පියනෙනුත් වහගෙන මම පොල් ගෙඩිය තෙල් ගහ ගන්න යනවා. ඉතින් යාළුවනේ මම මේ පොල් ගෙඩියත් ලෙලි ගහලා පොල් ගාලා ඉතින් දැන් මේ කිරිත් මිරික ගත්තා. මෙතන තියෙනවා පළවෙනි කිරයි දෙවෙනි කිරයි තුන්වෙනි කිරයි. ඒ සේරම මම මේ දැන් අබේකට දා ගන්නවා. දැන් එතකොට මේකට කරපිංච අවමරිස් ලුණු සුදු ලුණු ඒව ටිකක් දැන් කපා ගන්න තමයි හදන්නේ. එහෙනම් අපි ඒව කපා ගමු. ඔන්න ඉතින් යාළුවනේ මම ලුණු සුදු ලුණු අවමරිස් කරපිංච ඔක්කොම සෝදගෙන ආවා. දැන් ඉතින් කපා ගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ ඔක්කොම එකට කපා ගන්නවා යාළුවනේ. සුදු ලුණුත් කැපුවා. දැන් මේ අවමරිස් කරපිංච ඉතින් දැන් හරි. දැන් මේ ඔක්කොම කපාගෙන තියෙන්නේ. දැන් මම මේ අබේකට එකතු කර ගන්නවා. දැන් හරි. ඉතින් දැන් මේක ලිපට තියාගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි යමු අඹ ටික උයාගන්න. ඉතින් යාළුවනේ දැන් පත් එකට මොකද වෙලා දන්නේ දැන් නම් ඉන්න ඇති වගේ බලමු. දැන් හරි. දැන් අපි බත් එක බාගමු. දැන් ඉතින් මම අඹ ටික අරන් එන්නම් ලිපට දාගන්න. මේ ඉතින් මේ තියෙන යාළුවනේ අඹ ටික. එහෙනම් මම දැන් මේක ලිපට දාගන්නවා. ඉතින් ඒකත් හරි. දැන් තියෙන්නේ මස් ටික කපා ගන්න. ඒක හදා ගන්නවා මේක ඉදෙනකම්. ඉන්න අපි යමු. ඉතින් යාළුවනේ මස් ටික අරන් ආවා. දැන් මම මේ භාජනයට දාගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන මස් ටික. ඉතින් මම මේ විදිහට ලොකු කෑලි මම ටිකක් පොඩියට කපා ගන්නවා. ඕන් ඉතින් ඔයාලට ඇහෙනවනේ යාළුවෙක් අඬනවා. ඉතින් ඔය මස් ඉල්ලලා ඉතින් යාට චුට් කෑල්ලක් දෙන්න ඕන. ඉතින් මම දීලා එන්නම්. ඉතින් හරි යාළුවනේ මම මස් ටිකත් හොදගෙන ආවා. දැන් මම තුන පාට එක එකතු කරගන්න හදන්නේ. ඉතින් මම මේකට මිරිස් කුඩු තේ හැඳි 3ක් විතර ඒ වගේම කහ පොඩි චුට්ටක් ගාමිරිස් චුට්ටක් රස පදමට ලුණු. ඉතින් මම මේ කොරක කැරි අඬ තුන මේ හොදගෙන ඉන්නම් ඒකට දාන්න. ඉතින් හරි යාළුවනේ ගොරකත් මම සෝදගෙන ආවා. දැන් හොඳට මේක කලවම් කරගන්නවා. ඉතින් මේක හොඳට කලවම් කරලා අප්පිලා මේක පැත්තකින් වහලා තියා ගන්නවා. ඊට පස්සේ මම ලුණු ටික කපා ගන්නවා. මේක ටෙම්පරාදුවට දාන්න යන්නේ ඒ නිසා. හරි යාළුවනේ මෙන්න මේ විදිහට මම හොඳින් කලවම් කරගත්තා. දැන් මේක මම පියනින් වහ ගන්නවා. ඉතින් යාළුවනේ දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම දැන් එකතු කරගන්නේ කොටාගත්තු ඉඟුරුයි සුදු ලුණුයි. ඒ ටික දැන් මම දාගන්නවා. ඒක ටිකක් ටෙම්පරාදු වේගනේදී කපාගත්තු ලුණු කරපිංච අවමරිස් ඒ ටිකත් එකතු කරගන්නවා.
ඒක ටිකක් හොඳට බැදෙන්න දෙනවා. හරි දැන් මේක ටෙම්පරාදුරා තියෙනවා. මම ඒ අතරතුරේදී මිරිස් පිටු හැන්දක් තුරගහ පිටු හැන්දක් දාලා හොඳින් කලවම් කරගන්නවා. මේ විදිහට ඊට පස්සේ ඒක ටිකක් බැදුනන් පස්සේ මස් ටික දාගන්නවා. මේ හරියටම වතුර චුට්ටක් එකතු කරලා ඊට පස්සේ හොඳින් මස් ටික උයා ගන්නවා. ඉතින් හරියටමනේ දැන් මේ වතුර ටිකත් මම එකම හොඳට සෝදලා ඒ වතුර ටිකත් මේකට එක්වස් කරගන්නවා ටිකක් විතර. ඉතින් හරි දැන් ඒක තියෙන වහලා උයා ගන්නවා. ඊට පස්සේ දැන් මම කරන්න හදන්නේ කොස් ටික කපා ගන්න. ඉතින් යාළුවනේ මම ඔක්කොම ටික හදාගත්තා. මසුත් බාගත්තා. ඒ වගේම කොස් ටිකත් තඹ ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම උයාගත්තු දවල්ට කෑම එක. බත් මේ විදියට උයාගත්තා. ඒ වගේම කුකුල් මස් හොදි හදලා ඒ වගේම මේ අඹ කරිය අඹ මේ කළු කුඩු දාලා පස්සට හදාගත්ත අඹ කරියත් මේ විදිහට. ඒ වගේම කොස් ටික තඹ ගත්තා. ඒ වගේම යාළුවනේ මේ පපඩනුත් බැදගත්තා. ඉතින් මේක තමයි අද දවල්ට අපි ගෙදර දවල් ආහාරේ. ඉතින් යාළුවනේ ඔයාලා දැක්කනේ අද මම උයාගත්තු කෑම වේල. ඉතින් ඉක්මනට ඉතින් වැඩ කරගත්තා. ඉතින් මට කොස් ටිකයි මස් බාන එකයි ඔයාලට පෙන්න ගන්න හම්බුනේ නැහැ. ඉතින් මට ඉක්මනට මම ඒවා කරගෙන ඒ දේවල් මේවා කරගත්තා. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන එනකම් ගිහින් ඉන්න. පරිස්සමින් ඉන්න. ජෙස්පීටයි බුදු සරණයි.